සුබ දවසක් වේවා සියලු දෙනාට. අද මම ඔයාලව එක්ක යන්නේ පොළොන්නරුවේ රජකම් කරන ලද මහා පරාක්‍රමබාහු රජතුමාගේ යයි සැලකෙන පිළිරුව තියෙන ස්ථානයේ මෙම ස්ථානය පිළිබඳව ජනප්‍රවාදයේ නොයෙකුත් කතාවන් රසක් ගොඩනැගී තිබෙනවා. මේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාවක් බව සම්ප්‍රදායානුකූලව පිළිගැනීමක් තියෙන. ඇතැම් විද්වතුන් අදහස් කරන්නේ මෙය පුලස්ති, අග්‍යස්ත හෝ කපිල යන ඍෂිවරයන් අතරින් කෙනෙකු නිරූපණය වන බව. සුබ දවසක් වේවා සියලු දෙනාටම. පොළොන්නරුවේ විශේෂ ස්ථාන විශේෂ දේවල් සොයන යන මම අද ආවා පොළොන්නරුවේ තවත් විශේෂයයි කියන ස්ථානයකට. ඔයාලා පොළොන්නරුවේ වන්දනාවේ ආවොත් පොළොන්නරුවේ ගල් විහාරේ වගේම තවත් යන එන තැනක් තමයි මේ මම අද ඔයාලව එක්ක යන හදන ස්ථානය. අද මම ඔයාලව එක්ක යන්නේ පොළොන්නරුවේ රජකම් කරන ලද මහා පරාක්‍රමබාහු රජතුමාගේ යයි සැලකෙන පිළිරුව තියෙන ස්ථානය සොයාගෙන. එම ස්ථානය මේ මගේ පිටුපසින් පෙනෙන ස්ථානයෙන් තමයි ගමන් කරන්න තියෙන්නේ. එම ස්ථානයේමයි පොත්ගුල් විහාරයේමත් පිහිටා තියෙන්නේ. ඔයාලට මෙම ස්ථානෙට එන්න තියෙන්නේ පොළොන්නරුව නගර මැදයෙන් එකේ ඇල කියන ස්ථානයෙන් උඩට හැරි, ඒ කියන්නේ පොළොන්නරුවේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ පිහිටි ස්ථානයෙන් උඩට තියෙන පාරේ දිගටම එන්න ඕනේ. නැත්නම් මම මෙහෙම කියනවා, ලංකාවේ ප්‍රසිද්ධම හෝටලයක් කරන සුදු අරලිය හෝටලයට යන පාරේ තමයි මෙම ස්ථානය වැටී තියෙන්නේ. ඉතින් එන්න යන්න මාත් එක්ක ඔයාලට එම ස්ථානය බලන්න මේ විදිහට. පොළොන්නරුවේ සංචාරයේ යෙදෙන සංචාරකයන් යුතුම ස්ථානයක් වුණත් අදත් විවේකී සතියන්ත දිනයක්. බලන්න සෙනග කවුරුත් නැහැ. මොකද පොළොන්නරුවේ ආවොත් කට්ටිය හුරුලා ඉන්නේ, එන ජනතාව හුරුලා ඉන්නේ පොළොන්නරුවේ ගල් විහාරෙත්. ගල් විහාර කියන කොටසටම විතරක් ඇවිල්ලා ඒ නරබලා තමන්ගේ ගමනාන්තය නැත්නම් එම ගමන ඉවර කරන්න. ඒත් පොළොන්නරුවේ සංචාරයේ ආවොත් මේ ස්ථාන වලට එන්න අමතක කරන්න එපා. මම දැන් ඔයාලව එක්කයි යන්න. මම කිව් විදිහටම මේ පරාක්‍රමබාහු රජතුමාගේ පිළිරුව එතන කතා දෙකක් ගොඩනැගී තිබෙනවා. එම විස්තර අපි හරියටම බලමු. එම ස්ථානයට අපි අමතක කරන්න එපා. පොළොන්නරුවේ ආවොත් එන්න මෙම පොත්ගුල් විහාරය කියන ස්ථානයටත්. පොළොන්නරුවේ ආවොත් සංචාරකයෙක් යුතුම ස්ථානයක් ලෙස මෙම ස්ථානයත් මට හඳුන්වා දෙන්න පුළුවන්. පොත්ගුල් විහාර ප්‍රතිමාව ලෙසින් හඳුන්වා ඇති මෙම ස්ථානය ආසියානු කලාවේ දකින්නට ඇති විශිෂ්ට නිදර්ශනයක් ලෙස මෙම විහාර ප්‍රතිමාව මට හඳුන්වා දෙන්න පුළුවන්. මෙය මහා පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාවක් වන බව සම්ප්‍රදායානුකූල පිළිගැනීමක් තිබෙනවා. එහෙත් ඇතැම් විද්වතුන්ගේ අදහස වන්නේ මෙය පුලස්ති, අග්‍යස්ත හෝ කපිල යන ඍෂිවරයන් අතරින් කෙනෙකු නිරූපණය වන බවයි. මෙම ප්‍රතිමාවේ දක්නට ලැබෙන එක් විශේෂත්වයක් වන්නේ එහි දෑතින් දරා සිටින වස්තුවයි. ඒ ග්‍රන්ථයක් බවත් ඉන්නේ දරා සිටින්නාගේ පාණ්ඩිත්‍ය නිරූපණය වන බවත් බොහෝ දෙනාගේ අදහසයි. එහෙත් එයින් වියගහට නිරූපණය වන බවත් ඒ රාජ්‍යත්වයේ සංකේතයක් බවටත් අදහසක් ඉදිරිපත් වී තිබෙනවා. නොයෙක් අදහස් ඉදිරිපත් කෙරුණත් යම් කොටසක් අදහස් කරන්නේ මෙය පොළොන්නරුවේ රජකම් කළ මහා පරාක්‍රමබාහු රජතුමාගේ පිළිරුව බවයි. එහෙත් යම් කොටසකගේ අදහස වන්නේ පුලස්ති ඍෂිවරයා පිළිරුව බවයි. කෙසේ හෝ වේවා පොළොන්නරුවේ ආවොත් සංචාරකයෙක් විදිහට යුතුම ස්ථානයක් ලෙස මෙම ස්ථානය හඳුන්වා දෙන්න පුළුවන්. පොළොන්නරුවේ සංචාරය කරනවා නම් ඔයාලත් මෙම ස්ථානය නරඹන්න එන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා ඉන්නවා. පොළොන්නරුවේ සංචාරය කරන්න ආවොත් ඔයාලත් මෙම ස්ථානයට එන්න අමතක කරන්න එපා. පුරුදු විදිහටම පොළොන්නරුවේ විශේෂයයි සිතුණු ස්ථාන සොයා ගමනේ අවසානයයි මේ. මගේ වීඩියෝත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔයාලට සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.